හායි යාළුවනේ, ඔයාලට කොහොමද? අද අපි උදේන්ම පොඩි ගමනක් යන්න පිට ඇතුණා. අපි යමු. උදේ ඉඳන්ම අපිට වැස්සෙන් පොඩි බාධාවක් එල්ල වුණා. ඒක හින්දා අපිට මෙන්න මෙහෙම තමයි අද යන්න උනේ. ඉතින් දැන් ඔයාලා දැනටමත් දන්න අපි කොහෙටද ආවේ කියලා. අපි ආවේ සීතාවක බොටනිකල් ගාඩන් එකට. මෙහෙම තමයි ඉන්ට්‍රස් එක තිබුණේ. මෙතන අද වැස්ස වුණත් සෙනග ගොඩක් හිටියා. අපි මුලින්ම ආවේ ටිකට්ස් ගන්න තැනට. එක්කෙනෙක්ට ටිකට් එක රුපියල් 236ක් වගේ වුණා. අපි මෙතනට එනකොට වැස්ස පායලා තිබ්බේ. ඉතින් අපි යමු ගාඩන් එක ඇතුළට. අපි අද ආවේ පාදුක පැත්තේ ඉඳලා. ඔයාලට ට්‍රේන් එකේ එනවා නම් පුවක්පිටි ස්ටේෂන් එකකින් බැහැලා තමයි එන්න ඕනේ. කොටුව ස්ටේෂන් එකෙන් දැන් වීකෙන්ඩ් එකට සීතාව කොඩිසි කියලා ට්‍රේන් එකක් දාලා තිනවා. ඔයගොල්ලන්ට ඒ ට්‍රේන් එකෙනුත් ගාඩන් එකට එන්න පුළුවන්. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild.
ඒ වගේම මෙතන කැන්ටින් එකකුත් තියෙනවා. අපි ෆස්ට් ටයිම් ආපු නිසා අපි කෑම සේරම පිටින් අරන් ආවේ. ඔයගොල්ලන්ට පිටින් අරන් එන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ගියේ හංසබෝට්ටු පදින්න. මට මතක විදියට එතන ටිකට් එක ගන්න ඕනේ අපි කලින් ටිකට් එක ගත්ත තැනින් තමයි. තව දෙයක් තමයි මෙතන view point එකක් තියෙනවා. ඇත්තටම අපිට එතනට යන්න බැරි වුණා. මොකද අපිට එන්නත් පරක්කු වුණ හින්දා අපි ඉක්මනින් මෙතනින් ආවා. ඊට පස්සේ අපි ගියේ කුමාරි ඇල්ලට. එතනට තැන් දෙක තුනකින්ම යන්න පුළුවන්. අපි ගියේ මෙන්න මෙතනින්. මෙතන ඉඳන් පොඩ්ඩ දුරයි තියෙන කුමාරි ඇල්ලට යන්න. And I find myself wondering what did happen to the last 10. I ran away with my life, fast forward, never turn back again. It's kind of funny that the more we pass time, the more we need to set the rewind. And 19 was the year I had to leave you, but now I'm seeing all the signs. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure, but one day I'll be yours again. ඉතින් අපේ අද දවසේ ලස්සනට මෙන්න මෙහෙම තමයි ගෙවුනේ. ඉතින් ආයෙමත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.